years. I'm trying to. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? Hope you are doing well. අද වීඩියෝ එක කිංස්බරි එකේ ඩිනර් බුෆේ එක ගැන. අක්කයි අයියයි ලංකාවේ ඉන්න අවසාන දවස අද නිසා එයාලා කලින්ම රිසර්වේෂන් එකක් දාලා තිබුණා අද ඩිනර් බුෆේ එකට. ඉතින් අපි දවසම කොළඹ ඇවිදලා 7:30 වගේ වෙනකොට කිංස්බරි එකට ආවා. මුලින්ම අපි කරේ බිවරේජස් සිලෙක්ට් කරපු එක. ඊළඟට අපි සුප් කෝනර් එකෙන් ඩිනර් එක ස්ටාර්ට් කළා. සුප් කෝනර් එකේ සුප් වර්ග දෙකක් තිබුණා, බීෆ් සහ පීනට් සුප්. මේ තියෙන්නේ බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝනර් එක. බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝනර් එකටත් වෙරයිටිස් ගොඩක් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. පීසා ලවර්ස්ලට විවිධ ෆ්ලේවර්ස් වලින් හදපු පීසා try කරන්නත් මෙතනදී පුළුවන්. එතකොට මේ තියෙන්නේ සැලඩ් කෝනර් එක. මෙතන අපට කස්ටමයිස් කරලා සැලඩ්ස් හදාගන්න පුළුවන්. කැරට්, බීට්, කියුකම්බර්, ගාර්ලික්, අනියන්, චික්පීස් වගේ ලොකු වෙරයිටි එකක් සැලඩ් කෝනර් එකටත් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඒත් එක්කම ඒවට ඇඩ් කරගන්න පුළුවන් චීස් වර්ග, මාගරින්, බටර් වර්ගත් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. මේ තියෙන්නේ පැස්ටා ලයිව් ස්ටේෂන් එක. මෙතනත් අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා පැස්ටා හදාගන්න පුළුවන්. ඉන්දියන් කෝනර් එකේ තියෙන බිරියානි එක නම් අනිවාර්යෙන් try කරන්නම ඕනි. එතකොට මේ තියෙන්නේ pork counter එක. ඊට අමතරව ඩේවිඩ් chicken, ඩේවිඩ් fish stew, chicken stew වගේ ලොකු variety එකක් මේ dinner buffet එකට include වෙලා තිබුණා. ඊට අමතරව ඉන්දියන් ස්ටයිල් එකට හදපු chicken වර්ග try කරන්නත් පුළුවන්. ජපනිස් කෝනර් එකේ වගේම චයිනීස් කෝනර් එකෙත් ෆ්‍රයිඩ් රයිස් වර්ග, නූඩල්ස් වර්ග try කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ස්ට්‍රිං හොපර්ස් කන අයට ස්ට්‍රිං හොපර්ස්, පිට්ටු ලවර්ස්ලට පිට්ටුත් තිබුණා. මේ ඩිනර් බුෆේ එකේ හොපර් ඇක්ෂන් ස්ටේෂන් එකකුත් තිබුණා. ඉතින් එතනදී අපට ප්ලේන් හොපර්ස්, එග් හොපර්ස් හදාගන්න පුළුවන්. මේ ඩිනර් බුෆේ එක per person 8500 තමා වෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඩෙසර්ට් කෝනර් එක. මෙතනත් ගොඩක් ලොකු වෙරයිටි එකකින් ඩෙසර්ට්ස් තිබුණා. ඉතින් මේ ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එක ගෙවන ගානට ගොඩක් වර්ත් ඩිනර් බුෆේ එකක්. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.